හෙල්ලෝ ගයිස් සයිබෝ කියලා පිළිගන්නවා මචං මගේ කුපාට සිතුවේ මම අදත් ඔයාලට වීඩියෝ එකකට වෙල්කම් ටු ද මීම් රියැක්ට් වීඩියෝස් යස් මචං අද අපි කරන්නේ මීම් රියැක්ට් වීඩියෝ එකක් මං හිතන්නේ කොමුණක් දවස් 5 එක විතර පස්සේ තමයි වීඩියෝ එකක් කරන්නේ වීඩියෝ එකක් කරන්න බැරුණා මං හිතනවා ඔයාලා කලින් වීඩියෝ වල ගොඩක් සතුටු වෙන්නේ නැති කියලා එහෙනම් එහෙම සතුටු වුණා කරන්න තියෙන පොඩින් පොඩි දේ මම හැම වීඩියෝ එකම කියනවා වගේ මගේ YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තේ bell icon එක click කරලා තියාගන්න අනිවාර්යෙන්ම අනිවාර්යෙන් මතක් කළාම ෂෙයා පාරක් ගාලා කමෙන්ට් දාලා සපෝට් එකක් ඕන. එහෙනම් අපි වැඩි කියවන්න නැතුව අපි යන් අපේ ළඟ වීඩියෝ එකට let's go to the new videos. guys අදවර තියෙන්නේ මචං වීඩියෝ එක කීගම ආතල් කියන්නේ ආතල් දන්නේ බලලා නැහැ මං කලින් හරිද මූටර පුදුම අසහනයක් තියෙන්නේ. මොන තරම් අසහනයක්ද අපේ අම්මා ලකී කියන්නේ බලමු වීඩියෝ එක. මොනතරම් අසහනයක්ද තියෙන්නේ අපේ අම්මා මොනතරම් අසහනයක්ද තියෙන්නේ අර අපේ අම්මා අර වයිල් කුක් බුක්ට මේ අර ආතල් කියන නඩුවක් දාලා සිද්ධියක් කියන්නේ අන්න ඒ සීන් එකේද කොහොද ඔක්ක මොනතරම් අසහනයක්ද තියෙන්නේ කියලා කොහොමද අපේ අම්මට ගැලුණා වයි මොනවද ෆයිල් කුක් බුක් උඩට ගියා ඈ මේ රෙද්ද වලට නෑනේ දැන් අපි කරන්නාව වීඩියෝ එක කරන්න නැතුව මේ බයිල දාලා දාන්න ඕනේ කියන්න බැරුණා වයිල් කුක් බුක් අයියේ මචං කන්ඩසුලේෂන් මිලියන 10 ලංකාවේ ප්‍රශ්න ගැහුව මිලියන 10ක YouTube channel එක එකෙන්ම රෙස්පෙක්ට් කරනවා අපි වැඩි බයිල ඕනේ අපි බලමු මොකද්ද වීඩියෝස් තියෙන්නේ කියලා ඊළඟට ඊට පස්සේ තියෙනවා උපාසක මහත්තයෝ මේ ඔහුගේ හැටිද එහෙම නැත්නම් ඔය පයිත්‍යන්ද ඉතිරි කොටස් ටික මග නොහැර බලන්න මේක ෆලෝ කරලා තියා ගන්න බලන්න මහත්තයෝ මේ සිද්ධිය ආරංචි වෙච්ච වෙලාවේ අපි බොහොම කනගාටුවටපත් වුණා. ආගම් ભેදයෙන්, ජාති ભેදයෙන්, කුල ભેදයෙන් තොරව දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරන තමුන්නාන්සේ වාගේ මහත්තයෙකුට වලිසුන්දර වාගේ මැරදේශපාලනඥයෙක් මෙහෙම කිවීම සෝචනීයයි. අද පාර්ලිමේන්තුවේ ඉන්න මැරදේශපාලනඥයෝ අහිංසක පුරවැසියන්ට මේ වගේ දේවල් කරනවා අපිට අහන්න ලැබෙනවා අපිට දකින්න ලැබෙනවා මෙවැනි තත්වයක් ඇති වෙලත් විජය අතක් උස්සපු නැති එක මට හිතා ගන්නවත් බෑ. එකල බුදුහාමුදුරුවෝ නිවටකම නිසා නිගාවටපත් වූ නාගරාජයේ කමතා ඉඳ හිට හෝ පෙනේ පුප්පා තමා නාගරාජයෙකු බව සමාජයට ඔප්පු කරන මෙන් අවවාද කළා. අනේ ඕ මෙයාට කියලා වැඩ නැහැ ෆාදර්. ඇත්ත. එකල ජේස්සාමි දරුවත් සමාජය වෙනස් කරන්න නායක පූජකතුමන්ලත් එක්ක සටන් කළා. උන්වහන්සේ වෙලාවක කසයක් අරගෙන ජෙරුසලමේ දේවමාලිගාවේ කූට වෙළඳුන්ට විරුද්ධව සටන් කළා. ඒ වගේම පන්නා පාර දුන්නා. මේ ඇව්වට තරහ වෙන්න එපා ස්වාමීන් වහන්සේ. මේ එතකොට අර බිය නොවන්න අයියන්ඩි මරණසට මම පෙන්වන්නේ මේ කියලා දේශනා කරේ කවුද? පාසක මහත්තයෝ මේ ඔයගේ හැටිද එහෙම නැත්නම් ඔහෙට පයිත්‍යන්ද? පයිත්‍යයන් නම් බෙහෙත් තිරණ ආමුදුරනේ මේ වගේ උපන් හැටිය. මේ මගේ උපන් හැටියා අයියෝ මේවට තමයි කියන්නේ අපියන් අපේ වීඩියෝ එකට ඉස්කෝලේදී පාර පයින්න කියා දුන්නුදිය පාරට වැස්සම පයින්න ටික තමාතල් බලමු දකුණ බලා වම බලන්න වම බලා දකුණ බලන්න වාහනේ නතර වූ පසු මාරු වෙන්නේ කඩිනමින් පාර පනින්න හැබැයි වාහන යකෝ කොහොමද මේක කර බලවෙදී ආත් බේබි මොනවාද මේ වාහනයක් කියලා චප්ප කරන් අර මොකද්ද අර විනී එකේ කිව්වේ මේ මොකද්ද ඇමති කෙනෙක්ගේ වාහනයක් ආවා කිව්වා මම සිකියුරිටි කෙනෙක් කිව්වා පාර මාන්නයකට මම හප්පගෙන ගියා කිව්වා ආයෙ රිවර්ස් එක ගැහුවා කිව්වා රිවර්ස් එකට ගැහුවා ගාම සුදු වෙලා කහ වුණා කිව්වා බලන් ඇද්ද අර රෙවිලා ගියාංගෝ ඔහොම බලබල කිව්වොත් ඒක තමයි වෙන්නේ අපි බලමු ආපහු වෙන්නට පුළුවන් නිසා බලාගෙන පරිස්සමෙන් පාර පැනලා ඔබ වෙනුවෙන් නවත්වපු වාහනයට ආචාර කරන්න. 哥们儿，头一刀又不是过不去，用得着那么夸张吗？还助跑呢？ හේ ඕන්නෝක තමයි කියන්නේ නෑ කරන්න බැරිනේ ඕක කරන්න බැරි අයිසෝ අපි බලමු ඊළඟ වීඩියෝ එකක් මාත් තියෙන්නේ කියලා ආයේ වරෙන්කෝ
කරර දෙන්න. අම්මට උඩු දත් ටිකක් දෙකෝ ඒක නැත්ත වෙන මොකක් කරද? මුෂවරක් ඉඳ කොල්ලන්නේ. ඒක තමයි දාති බයි වරෙන්කෝ. නෝගේ ප්‍රශ්නේ. What the fuck was that? අපි අපේ වීඩියෝ එකට Hey! නෑ හැමදේම මේකෙන් ඉවරයි හොඳේ. බලමු. යට කලිසමත් අම්මගේ තාත්තගේ ඒක අම්මගේ තාත්තගේ සල්ලි වලට ගන්න නැතුව අල්ලපු ගෙදර ඇන්ටිගේ සල්ලි වලට ගන්න කියලා ගොම් ගෑණියේ කියන්නේ පිස්සුද බං මේකිට බලමු. අරගෙන ගෙදරින් කාලා ගෙදරින්ම ඩේටා කාඩ් එක දාගත්ත පුංචි සමනල කොල්ලෝ මේ දවස්වල TikTok live දාගෙන කවුද මේ අක්කා කියන්න බෑ මේ අවුරුදු 40ක් 50ක් කන ඇන්ටි කෙනෙක් ටෝක් කරේ කවුද බං ටෝක් කරේ ගාලා ගෙන්නේ කන පැලෙන්න නෝටියා බලමු. ඒවා දකින්නකොට අපේ කට නලියන උන්ගෙන් අහන්න මේ මල්ලි 1 hour 1 shot how much අන්තිමට කිව්වට ගැලපෙන්නේ නැහැ කිසි තේරුමක් නැහැ නේ. අනේ බුදු අක්කේ හරි ඇන්ටි හරි ආච්චි හරි සීයේ මොකක් හරි උත්තක් හරිද. දැන් උඹ කියලා කියන්න එපා සෝරි. අක්කේ උඹ කියලා තමයි කියන්නේ මම හරියන්නේ මොකක් කරගෙන කවන්නේ. ඔයා අවුරුදු 18ක් විතරනකන් යට ඇඳුම් ටිකක් ගත්ත ගෙදරින් නෙමෙයිද? නිකන් මේකේ මොනවාද මේ ඉපදුන ගාම්ම සල්ලි හම්බ කරන් මේක ඔක්කොම ටික කරගත්තා වගේ මේකේ කයිය පඩගෙන විතරයි මුංගි බලන් යද්දි වැඩක් නෑ ගෑනු හැම එකම එකයි කියලා කියන්නේත් බොරු නෙවෙයි. අර ගෑනු මෝඩයි කියලා කියනවනේ මුං වගේ උන්ට බං කියන්නේ. මුං වගේ හින්දා ගෑනු ජාතියම ඉවරයි ඈ. සංගරෙම ඉවරයි. මේ වගේ උන්ව ටෝක් කරන්න එපා. ගුන් 70 නෙමෙයි. නිකන් අපේ ලේ කුපිත වෙනවා. අක්කේ අපේ ලේ කුපිත කරන්න තෝ පාල මෙතනින්. අක්කේ ඔහුගේ හැටිද නැත්තම් උහෙට පයිත්‍යන්ද? ඊට පස්සේ අක්කා කිව්වම අනේ බල්ලියේ මොකක්ද අර කිව්වේ? කලින් අපි බලපු වීඩියෝ එකේ මෙහෙම කිව්වා. අනේ මල්ලියේ පයිත්‍යන්න බෙහෙත් ගන්න පුළුවන්. මේ උපගේ උපන් හැටියා කියලා කිව්වන් පස්සේ අක්කා කම්පියුසුංග බුංග අපි යන් අපේ වීඩියෝ එකට සින්දු අහලා තිබ්බට විෂුවල් එක බලලා තිබ්බේ නෑනේ. බලමු. ලැම්බා ලැම්බා බලමු. ඉඳන් සිලා බලන් මිකාරේ බංකරේද ඉස්සිලා බලන් ඉදීවි උණ්ඩ ගේනක උණ්ඩයක් ගෙන උණ්ඩ නැහැ මේ දින උණ්ඩ කෑමේක උණ්ඩයක් කියලා තිබා උණ්ඩ නෑ මචං උණ්ඩය දියන් අන්න එනවා ප්‍රභාකර ජංගියක් එනක අඩෝ මේක එන කල් වෙනවා ඒ වුණාට ආයෙ දැන් ට්‍රෙන්ඩ් වෙලා මා රාතල්ලේක මරු බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. අන්තිමට තමයි හොඳම දේ වෙන්නේ. අන්තිම තප්පර දෙක. මොකද ගහ කඩන් ගන්න සීන් එකක් මම බලලා දෙනු එක් කලින් බා විපතක් සිදු වෙලා hina වෙනවා විපතක් කළා දෙන්න hina වෙන්නේ නෝටි වෙන්න එපා. හරි විපතක් සිදු වූ අවස්ථාවේ hina වෙන්න පුරුදු වෙන්න එපා. නිකන් තිරිසන්නු වගේ. ඒ ආදරේ නම් ඇස්සහක් වතින්න එපා. බලමු. කොහොමද යන්දිය? ඉතින් අරන් දීපන් ඒ කමෙන්ට් බලමු. කේරි වැඩ පගිරාවට කොහොමද යන්දිය? ඒක මොනවද තියන්නේ? ඒක ඇතුළේ තියෙනවා පුක්ක කලුයි බං. කවුද මු දාපු එකම කාලේ සේනා රත්න. උඹට ඒකෙන් වැඩ නැහැ නේ පණ්ඩිතකම් වලින්. ඒක කවුද නැද්ද කියලා ඌ බලාගනි. උඹ බලන්න යන්න එපා. ඌ නැති දෙයක් නැහැ නේ. ඕක 2018 හෝ 2017 සීන් එක. දෙන්න දෙන්නේ. නෝටි කොල්ලා. සංගීතයේ අසේනි නේද? ඔව් ඒ වගේ ආයි බලමු.
අඩෝ සිරාඩේ අසිනිවා කියන බා. හැබැයි ලංකා දැන් ඕක දැක්කම ඒයි මචං මේ විශ්වාස කරන්න බෑ මේ ඒයි. පිස්සුද? අපි බලමු මේ ඒයි එකෙන් පස්සේ ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. පූසවයි අක්කගේ පූසවයි දෙන්නම එකපාර ඇල්ලුවා කියහන්කෝ. ඒක වෙනම ලෙවල් එකක් ඈ. බලමු. අක්කගේ දුරක්. ඔය බල්ලා හරි නෝටි හරිම නෝටි අපි බලමු ඊළාට මොකක්ද තියෙන්නේ කියලා පෙබරවාරි 14 දුකාන අයියලා අනේ පැටියෝ බල මන්දන්නවා බැලියෝ කරගන්නවද ඒකෝ හිම්බිඩි සහදුනේකෝ ඒක දැකලා සිරාවට මම අද දැනගත්තේ ඒ සීන් එක. ජය වේවා. පාතාලේ අන්න රැප්පේ අන්න රැප් බලමු. පාතාලේ එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්නේ දිගින් දිගටම එන්න එපා. හොඳින් මතක තියාගන්න ඕන. ආතල් ගනියව්. ගමනක් හමාරක්. හොඳින් මතක තියාගනියව්. ආතල් ගනියව් එකපාරක් දෙපාරක්. හරිද? දිගින් දිගටම තියාගන්න එපා. කනවා තෝ මරාගෙන කනවා. කෑලි කරක් කනවා. ඊළඟට තියෙන්නේ වැඩේ සුට්ටක් අවුල් වුණා. බලමු. ඉතින් අනේ අයියේ කලින් කිව්ව එක තමයි කියන්න තියෙන්නේ චටට අදින්න අර දීපල්ලා නැත්නම් හරියන්නේ නැහැ මේක ඈ කමෙන්ට් බල මේකට ඔන්න එක පුලියකෝ එක පුලිය බුකෙලි අනිත් පැත්තේ ගවම යකෝ හැම එකම එක පුලියේ අවුලන්නේ නැහැ සුපිරි ඔන්න කෙල්ලෙක්ගේ එක පුලිය අයියෝ ඇයි බම්මේ එකම කියනවනේ ඉතින් ඒක වරන්නේ අපි යන් අපේ එන වීඩියෝ එකට පිරිමි ආන කැමතිම සද්ද බහක් ආසම සද්ද මොකක්ද බලන එකට කැමති දෙකක් කැමති තුනක් කැමති හතරක් කැමති ඒක ගොඩක් කැමති ඒකට බං වගේ නෙමෙයි තව කවුරු ගොඩක්ම කැමති එකක් ඉතින් අයියේ මේ එහෙම කතා කරන්න එපා අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා සිරිලගේ බෙරි අවුරුදු සිරි අම්මට සිරි අවුරුද්දක් වෙනවා ළඟ ළඟනේ බලමු මල්ලඩි ලක්ක ගහන්නනේ මොකද මල්ලඩිත් තමයි ගහන්නේ බලමු රට පුරාම අවුල්ලා යනවා බල පම්මාස මංගලී ගමට මීනරාශියෙන් හැමිහිට මේෂර පැමිණෙන හිරු දිවිදුගේ මංගලී ඌට දිහා වීඩියෝ කරනවා ළඟට වෙන්න පත් වෙනකන් තීර දෙන්නේ අර උඩ බලාගෙන වීඩියෝ කරනවා යකෝ සිරාවට අවුරුදු සිරි අප්පට සිරි වෙලා නතර උනේ අම්බෝ අරෝගේ රාශි ෂේරම මාරු වෙන්නේ නැතියා උග්‍ර අනුග්‍රහ වෙලා ඇති සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනාවෑහේ ජයරත්නගේ මල් වෙඩි මග්නේ ජයරත්න මල් සලාන්ති කරලා තියෙන්නේ මංගලේ පත් වුණා නේද පස්ස පැත්තේ මංගලේ මංගල්ලේ පත් වුණා නේද පස්ස පැත්තේ ජයරත්න මල්ලෙඩි එරමුදු මල්ල පුංගේ පිපිලා ඉස්පිරිතාලේදී අඩෝ මේ සිරාඩිකෝ මේ වීඩියෝ එක බලනකොට කමෙන්ට් කියවද්දි තමයි ආතල් බා සිරාඩි කියන්නේ අපි යන් අපේලා වීඩියෝ එකට සීන් එක තේරුණා නම් ඔබ තපායි අපාරන සෙට් එක කෝ Go for it. How big do you reckon you are? ජොනියා No, I'm not through. That's so precise. Perfect. නෝටි ඒ කියන්නේ එච්චර තියද බලමු කමෙන්ට්
ඒක නම් අපාය සීන් එක තේරුණා. මොකුත් දන්නේ වගේ ඉන්න ඕන. අන්න ජොලියගේ දිකයිලු. අඩෝ පුවිරාතවා. අයියෝ මට නම් බලපු ගමන් වැඩේ තේරුණා. මොකද මං ඔයිට කලින් ඔය ෆිල්ම් එක බලලා තියෙන එක. ෆිල්ම් එක මොකද්ද මං කියන්නේ? ගහලා ඉවරනාම කටේ දතුත් පෙනී. අයියෝ තිලින මොකද මේ තිල්ලට වෙලා තියෙන්නේ? අයියෝ තිලින ඕගේ හැටිද නැත්තම් උඹට පයිත්තියන්ද? ඕකට තමයි කියන්නේ මචං හක්කේ බුදුරස් බොක්ක දරමස් කියලා. නෑ බොක්ක දරමස් නෑ. බොක්ක දරමස් හක්කේ බුදුරස්ද? හක්කේ බුදුරස් බොක්ක දරස්. නන්න හක්කේ බුදුරස් බොක්ක ද මොනාර එද්දක් කරේ මචං අපිට දාන්න නෑ. So guys මචං අද අපිට තිබ්බ වීඩියෝ පෝස්ට් එකක් තිබ්බේ නෑ වීඩියෝ තමයි තිබ්බේ. වීඩියෝ ටික ඉවරයි. මම හිතනවා මේ වීඩියෝ බලලා සතුටු වෙන්න නැති කියලා. එහෙනම් සතුටු නම් කරන්න තියෙන පොඩි දේ වගේ YouTube channel subscribe කරලා ඉතින් හැප්තෙල් වෙල් like එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ ඉවර කරගොනේ. එහෙනම් කොල්ලෝ අපි ගින් එන්නම් ගෞරවයෙන් බුදු සරණයි.